ඉහිල ගලායන බුදු හිමියනි ඔබේ මෙත් දහරේ නැහැවිමි සසරේ කෙලෙස් මුදා හැර බුදු හිමියනි ඔබේ මෙත් දහරේ අරුණලු පැතිරෙන හිමිදිරියානේ සිතුවිලි පවුවේ පෙරදිග ආසේ හිමියනි මම බුදුරැස් දැකගත්ෙමි හිමියනි මම බුදුරැස් දැකගත්ෙමි ආනන් වහන්සේ විසින් දේශනා කොට පෙන්වා දී වදාරන්නට යෙදුණා. බුද්ධෝපි බුද්දස්ස වණෙය්‍ය වන්න. ඒ කියන්නේ පින්වතුනි එම ගාථා රත්නය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් එම අර්ථයන් දේශනා කරන අවස්ථාව තුලදී උන්වහන්සේ විසින් දේශනා කොට පෙන්වා දී වදාරන්නට යෙදුණා. යම් කිසි ශ්‍රද්ධාවන්ත තැනැත්තෙකු විසින් යම් කිසි පොදු අරමුණක් හිතෙහි ජනිත කරගෙන තථාගත ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකු තුල තිබෙන නවරහදී බුදු ගුණයන් ඇතුළු අනන්ත අප්‍රමාණ වූ සම්බුදු ගුණයන් පරාමර්ශණය කරගෙන එවැගේම ජීවමාන වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙකු විසින් දේශනා කොට පෙන්වා දී වදාරන්නට යෙදුණු ශ්‍රී සද්ධර්මයේ තුල තිබෙන අනන්ත වූ ගුණයන් සිහිපත් කරගෙන එම ශ්‍රී සද්ධර්මයට අනුව හැසිරෙන පූජනීය වන්දනීය මහා සංඝරවණෙහි සංඝ ගුණයන් කියන බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නත්‍රය තුල තිබෙන අනන්ත අප්‍රමාණ වූ ගුණයන් විශ්වාස කරගෙන සිහිපත් කරගෙන යම් කිසි කෙනෙකු විසින් තුර්ණුවන් උදෙසාම මලක් පහනක් නමුදු පූජා කරලා තුර්ණුවන්ට පුද සත්කාරයන් සිදු කරනවා නම් තුර්ණුවන් සතු අනන්ත අප්‍රමාණ වූ ගුණයන්ගෙන් අංශු මාත්‍රයක් තරමක් හරි සිහිපත් කරනවා නම් සජ්ජහායනා කරනවා නම් එම සිහිපත් කරන සජ්ජහායනා කරන උදවියට මහත්ඵල මහානිසංසයන් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා කියන කාරණාව තථාගත සම්බුද්ධ දේශනාව තුළ සඳහන් වෙලා තිබෙනවා. එහෙමනම් පින්වතුනි දැන් ඔබ විශේෂයෙන්ම කල්පනාවට අරගන්න පින්වන්ත ඔබ සියලුම දෙනාම අද මේ සන්ධ්‍යා මොහොත තුලදී වැස්ස පින්න නොබලාම මේ උතුම් වූ පුණ්‍ය භූමියට ඒකරාශී වෙලා එවැගේම තිසරණ සහිත පංචශීලයේ පිහිටලා සිල්වන්ත ගුණවන්ත පිරිසක් බවට පත් වෙලා දැන් මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජාමය පින්කමකට සහ සම්බන්ධ වෙලා පින්වන්ත ඔබ සියලුම දෙනා විසින්ම ජනිත කරගන්නට යෙදෙන සියලුම කුසලානිසංස ධර්මයන්ගේ අනන්ත වූ ආශිර්වාදයන් කරුණ කොටගෙන විශේෂයෙන්ම අද දිනෙම ජන්මදිනය සමරන්නට යෙදෙන අති ගෞරවනීය මඩදෙනියේ ධම්මදජ එම පණ්ඩිත හාමුදුරන් වහන්සේට එවැගේම විහාරස්ථානයේ වැඩ වාසය කරන පූජනීය වන්දනීය මහා සංඝරුවනටත් එවැගේම මේ උතුම් පුද පූජාවන් වල සදැහැති දායකත්වයන් ගැන කටයුතු කරන්නට යෙදෙන පින්වන්ත ලොකු කුඩා සෑම දෙනාටමත්
පින්වන්ත ඔබ නිවැස සෑම දිනාටම ලක්වාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ සියලුම සත්වකටමත් බලපාලා තිබෙන බලපාන්නට තිබෙන එම රාහු කේතු රවි සඳු කුජ බුද ගුරු කිවි සනි කියන එම නවග්‍රහ දෝෂයන් පාපග්‍රහ දෝෂයන් සතුරු විපත් අනවින කොඩි වින බාධකයන් තිබෙනවා නම් එම සෑම සියලුම දෝෂාන්ධකාරයන් දුරින් දුරී භූත වේවා පින්වන්ත ඔබ සියලුම දෙනාටමත් මෙලෝ වශයෙන් උතුම් වූ නිදුක් නිරෝගී සතුර සෞභාග්‍ය චිරජීවනයේ ලබා ගැනීමටත් මේ සියලුම කුසලානිසංස ධර්මයන් ආශිර්වාදයක් වේවා හේතු වේවා වාසනාම වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව සෑම දිනම මෙතෙන් සිට මා සමගම එක විට ගාථාවන් සජ්ජායනා කරමින් උතුම් වූ සම්බුද්ධ පූජාවන් පූජා කරමින් මේ උතුම් වූ බෝධි පූජාමය පින්කමත් ආරම්භ කරමින් ඔබගේ ජීවිතයන් තුළට මෙලෙස ආශිර්වාදයන් ලබා ගන්න කවුරුත් සාදු කියන්න. වීර විකුම්මාහා තේජ ගුණින් දාස පාරමිතා බල පෑ මාර බලය බින්ද බෝධි මුලේ හිඳ සීහනාද පැතිරු සෑසිතිලෝ ගුරු සම්මා සම්බුදු අමාමෑණියන්ගේ මම නම දෙමි සිරි පාදපියුම් යුග සාදු කියා බැතිනි සම්පීන ලක්කන විරා ජිත රූප සාරං සාරං විචිත්ත නායදා රීත ධම්ම දේහං දේහං වරක් කිත බවත් තයඤ්ඤය ලෝකං ලෝකං ඤුතං ජිනවරං සිරසා නමාමි කරුණාසාගර මෙත් මුදිතා කර සසරේ ගිනි නිවනා අවිදු අඳුර නැසු දහම් රසය දුන් ලොව සනසන දියනා අසරණ සතුනට
සරණ සදාලන සෑසිපියා නංගේ මම නම දෙමි සිරි පාද පියුම් යුග සාදු කියා බැතිනි සංසාර සින්දු තාරිතුම් තාරණං බද්දං බද්දං සිවං සිරිදාදං මානනිත්ත ධායිතං ධායිතං මුනින්ද කුසුමං භුජසින්දි සුද්දං සුද්දං සුධම්ම පාවරං සිරසා නමාමි බියකරු සසරේ එතරට යන්නට වෙරවිරිය ධාරණා සියලුම සතුනට මග පෙන්වාලාන අවිදු අඳුර නාසනා කරුණා සීතල හද මැදුරක් ඇති බුදු හිමි දෙසූ මිතිනා අපි නම දෙමු සිරි සඳහම් සාදන සාදු කියා බැතිනා පුඤ්ඤාත ඥාන මාතිසා රද පුඤ්ඤ කෙත්තං කෙත්තං ඤුතං විපුලසේක මාතායි භාරං භාරං වචාරු වාරසං වරසීල වංතං වංතං ගාතං සාමිත සං වරං නමාමි සදහැති අංගේ පිංසිත වපුරන රංකිතකට සාම වූ සසර සියලු
දුක් ලෝතුරු නිවනින් සුවය ලබා දුරලු සැරියුත් මහමුග ලං පිළිවෙල ලෙස පැවතෙන ලොව සානසා අප නම දිමු සිරි මත් මහ සංඝ ගාන සාදු කියා බැතිනා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ද නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ද ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු කියන්න. හොඳයි සෑම දිනම ඊළඟට මා කීවාට පසුව ශබ්ද නගලා මිහිරි හඬට මේ ආකාරයට සත්‍යයනා කරන්න. කවුරු සාදු කියන්න. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං
දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසංවිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසංවිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසංවිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසංවිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියාය ඥානං බුද්ධ ඥානං සම්බන්්‍යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං ඉමේහි බුද්ධ ඥානෙහි සමන්නාගතං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමි සිරසා නමාමි සිරසා නමාමි මාගේ ධර්ම ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ සියලුම කෙලෙසුන් දුරු කළසේක සියලුම පාපයන්ගෙන් මිදුණු සේක සියලුම ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා
සියල්ලටම සුදුසු වනසේක බුදුරජාණන් වහන්සේගේ දාන සීලාදී පාරමිතාවන් සම්පූර්ණ කිරීම මහා ආශ්චර්යය පාරමී ධර්මයන් පුරණ සමයේ අඹදරුවන් දන් දුන්සේක මහරජයන් දන් දුන්සේක ඇස් උපුටා දන් දුන්සේක බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය මහා ආශ්චර්යය කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිටක් කළද බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට උපමා කළ නොහැක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ බඹුන්ට බඹු මටම ස්වාමියෝ මගේම බුදු මෑණියන් මගේම බුදු පියාණන් මොහාදුරට ලහිරු මඩලක් කෙලෙස් ගින්නට මහා මේඝයක් ගමනින් ශාන්ත වූ පැවැත්මින් සංවර වූ අසරණ සරණ වූ තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මේ සුවඳ මල් පූජා කරමි
පූජා වේවා මේ සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ දීපාලෝකයන් පූජා කරමි පූජා වේවා මේ සිසිල් පැන් පූජාවන් පූජා කරමි පූජා වේවා මේ ඖෂධ පූජාවන් පූජා කරමි පූජා වේවා මේ අෂ්ටවිධ පාන පූජාවන් පූජා කරමි පූජා වේවා මේ ගිලන්පස පූජාවන් පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාවෝ නිර්වාණ ශාන්තිය පතා සංසාර දුකින් අත් මිදීම පතා බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වෙත්වා සාදු කියන්න. හොඳයි පින්නතුනි, ඊළඟට අපි සියලුම දෙනාම ත්‍රිවිධ චෛත්‍යයන් ඇතුළු සියලුම සිද්ධාස්ථානයන් එක විට ගාථාවන් සජ්ජායනා කරමින් වන්දනා කරමු. කවුරු සාදු කියන්න. වන්දාමි චේතියං සබ්බං සබ්බටානි සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකා පත්තෝ සම්බං nyutang සත්තා වන්දිතං බෝධි ඉමේතේ මහා බෝධි ලෝකනාතේන අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමත්තුතේ පඨමං බෝධි පල්ලංකං ဒုတိယං ච අනිම්මිසං
තතියං චංක මනං සෙට්ටං චතුත්තං රත පංචමං අජපාලංච මුචාලින් දේන චට්ටමං සත්තමං රාජායතනං වන්දේ තං මුනි සේවිතං මයංගනං නාග කල්යාණං පදලාංචනං දිවාගුහං දීගවාපි චේතියං ච මුතිං තිස්ස මහා විහාරං ච බෝධිං මරිච අන්නමාලී මහා චේතියං තූපාරාම බයාගිරින් ජේතවනං සීල ඒතේ සෝල සඨානානි අහං වන්දාමි සබ්බදා යස්මින් නිසජ්ජ වජිරා සන බන්දනේන ජිත්වාසවා සන කිලේස බලං මුනින්දෝ සම්බෝධි ඥාන මවගම්ම විහාසි සම්මා තං බෝධි චේතිය මහං සිරසා නමාමි. සාදු කියන්න. හොඳයි, මීළඟට පින්වන්ත ඔබ සියලුම දෙනා විසින්ම ඊ타ම සදහැසිත උපදවා ගනිමින් ප්‍රණීතව පිළිවෙලට සූදානම් කරගෙන රැගෙන එන්නට යෙදුණු එම මල් පහන් සුවඳුන් ප්‍රදාන කොට ගත්තා වූ ඒ උතුම් වූ අෂ්ටපාන ගිලම්පස බේසජ්ජ සම්බුද්ධ පූජාව තථාගත ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නව අරහදී බුදු ගුණයන් ඇතුළු අනන්ත අප්‍රමාණ වූ සම්බුදු ගුණයන් උදෙසාම මේ සියලුම පූජාවන් පූජා කරනවා. පූජාම වේවා. ඒ උතුම් වූ පූජාවන්ගේ ජනිත වන්නට යෙදෙන සියලුම කුසලානිසංස ධර්මයන්ගේ අනන්ත ආශිර්වාදයන් කරුණ කොටගෙන අද දින ඒ උතුම් වූ ජන්මදිනයන් සිහිපත් කරන්නට යෙදෙන එම මඩදෙනියේ ධම්මදජ අති ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේටත් මේ සියලුම පින්කම් වලට සහ සම්බන්ධ වන්නට යෙදෙන පින්වන්ත බලකු කුඩා සෑම සිය දිනාටමත් මේ උතුම් වූ ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ නිර්වාණයම අවබෝධ කර ගැනීම සඳහාත් මේ සියලුම කුසලානිසංස ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා, ආශිර්වාදයක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව සෑම දිනම මෙතෙන් සිට මා කීවාට පසුව ශබ්ද නගලා මිහිරි හඬින් මේ උතුම් වූ කවි සජ්ජායනා කරමින් උතුම් වූ සම්බුද්ධ පූජාවන් පූජා කරමින් ඔබගේ ජීවිතයන් තුළට මෙලෙස ආශිර්වාදයන් ලබා ගන්න කවුරු සාදු කියන්න. අරහං බුදු ගුණ මට සිහි වේවා. අරහං බුදු ගුණ මට සිහි වේවා. හිරුගෙන් වන අප ලය දුරු වේවා. හිරුගෙන් වන අප ලය දුරු
මර බාල සුංකල බෝරාජු ගාවා මර බල සුංකල බෝරාජු ගාවා සුවඳ සුවඳ දුම් පූජා වේවා සුවඳ සුවඳ දුම් පූජා සම්මා සම්බුදු ගුණ සිහි වේවා සම්මා සම්බුදු ගුණ සිහි සඳුගෙන් වන අපලය දුරු වේවා සඳුගෙන් වන අපලය දුරු මර බල සුංකල බෝරාජු ගාවා මර බල සුංකල බෝරාජු සුවඳ සුවඳ දුම් පූජා වේවා සුවඳ සුවඳ දුම් විඤ්ඤාචරණී ගුණ සිහි වේවා විඤ්ඤාචරණී ගුණ සිහි අඟහරු දොස් සෑම ඉන්දුරු අඟහරු දොස් සෑම ඉන්දුරුවේ මර බල සුංකල බෝරාජු ගාවා මර බල සුංකල බෝරාජු දීපාලෝකය පූජා වේවා දීපාලෝකය පූජා සුගතෝ මුනි ගුණ මට සිහි වේවා සුගතෝ මුනි ගුණ මට සිහි බුදගෙන් වන අපලය දුරු වේවා බුදගෙන් වන අපලය දුරු මර බල සුංකල බෝරාජු ගාවා මර බල සුංකල බෝරාජු පුදමි සිසිල් පෑන් පූජා වේවා පුදමි සිසිල් පෑන් පූජා අනුත්තරෝ බුදු ගුණ සිහි වේවා අනුත්තරෝ බුදු ගුණ සිහි ගුරුගෙන් වන දොස් සෑම දුරු වේවා ගුරුගෙන් වන දොස් සෑම දුරු මර බල සුංකල බෝරාජු ගාවා මර බල සුංකල බෝරාජු පුදමි බේත් සෑම පූජා වේවා පුදමි බේත් සෑම පූජා පුරිස ධම්ම ගුණ මට සිහි වේවා පුරිස ධම්ම ගුණ
සිකුරු අපල සෑම ඉන්දුරු වේවා සිකුරු අපල සෑම ඉන්දුරු මර බල සුංකල බෝරාජු ගාවා මර බල සුංකල බෝරාජු පුදමි දැත් මෙම පූජා වේවා පුදමි දැත් මෙම පූජා සත්තා බුදු ගුණ මට සිහි වේවා සත්තා බුදු ගුණ මට සිහි සෙනසුරු අපලය ඉන්දුරු වේවා සෙනසුරු අපලය ඉන්දුරු මර බල සුංකල බෝරාජු ගාවා මර බල සුංකල බෝරාජු ගාවා පුදමි ගිලං පාස පූජා වේවා පුදමි ගිලං පාස පූජා බුද්ධෝ බුදු ගුණ මට සිහි වේවා බුද්ධෝ බුදු ගුණ රාහු අපල සෑම ඉන්දුරු වේවා රාහු අපල සෑම ඉන්දුරු මර බල සුංකල බෝරාජු ගාවා මර බල සුංකල බෝරාජු වඳිමි වැතිර මාට සැනසුම වේවා වඳිමි වැතිර මාට සැනසුම භගවා බුදු ගුණ මට සිහි වේවා භගවා බුදු ගුණ කේතුගේ අපලෙන් දුකක් නොවේවා කේතුගේ අපලෙන් දුකක් නො මර බල සුංකල බෝරාජු ගාවා මර බල සුංකල බෝරාජු වඳිමි වැතිර මාට සැනසුම වේවා වඳිමි වැතිර මාට සැනසුම වේවා සාදු කියන්න මෙම සියලුම පූජාවෝ ජය සිරි මහා බෝරාජානං වහන්සේට අප සෑම සියලු දෙනාටද මෙගම් වාසී සියලු දෙනාටද ලක්වැසී සියලු දෙනාටද ලෝවැසි සියලු දෙනාටද පැමිණ සිටින්නා වූ සියලු දෙනාටද
සිත සාන්තිය පතා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වෙත්වා සාදු කියන්නේ. හොඳයි ඊළඟට අපි සියලුම දෙනාම තථාගත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට උතුම් වූ සම්බුද්ධත්වය ලබා ගැනීම සඳහා සෙවන සලසා දුන් ඒ උතුම් වූ ඇසතු බෝධීන් වහන්සේටත් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේටත් මේ සියලුම පූජාවන් පූජා කරනවා පූජාම වෙත්වා ඒ උතුම් වූ බුද්ධ පූජාවන්ගේ ජනිත වන්නට යෙදෙන සියලුම කුසලානිසංස ධර්මයන්ගේ අනන්ත වූ ආශිර්වාදයන් කරුණ කොටගෙන විශේෂයෙන්ම උපන් දිනයේ සමරන්නට යෙදෙන එම ධම්මදජ පණ්ඩිත හාමුදුරන් වහන්සේ ප්‍රදාන කොට ගත්තා වූ පින්වන්ත ඔබ ලොකු කුඩා සෑම දිනාටමත් පින්වන්ත ඔබ නිවැස් සෑම දිනාටමත් උතුම් වූ නිදුක් නිරෝගී සුවපත් භාවය හා චිරජීවනයේ ලබා ගැනීමටත් මේ සියලුම කුසලානිසංස ධර්මයන් හේතු වේවා වාසනාම වේවා කියන ප්‍රාර්ථනාවෙන් සෑම දිනාම මා සමගම දන්න කවි සජ්ජායනා කරමින් ඒ උතුම් වූ ජයශ්‍රී මහා බෝ වන්දනාව සිද්ධ කරමින් ඔබගේ ජීවිතයන් තුළට මෙලෙස ආශිර්වාදයන් ලබා ගන්න කවුරු සාදු කියන්න. රන්වන් පාටින් දලුලාන බෝධිය නිල්වන් පාටින් කොළලාන බෝධිය ගෞතම මුනිදුම් පිටදුන් බෝධිය අපිත් වාදිමු ජාය සිරි මහා දඹදිව තලයේ හටගත් බෝධිය සංගමිත් තෙරණිය ගෙන වැඩි බෝධ ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපිත් වාදිමු ජාය සිරි මහා දඹදිව තලයේ හටගත් බෝධිය මහමෙවුනාවේ රෝපිත ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපිත් වාදිමු ජාය සිරි මහා වජිරාසන මාත හිමි වැඩ උන්නේ බොමුල සෙවනේ හිමි වැඩ කෙලෙසුන් ජයගෙන හිමි වැඩ උන්නේ නම දෙමු සිරි මහා බෝසාමි දුන්නේ මරසෙන් බිඳ හැර බුදුවන බෝධිය සතියක් බුදු හිමි පුදදුන් බුදු රැස් මාලා
විහිදන බෝධිය වඳිමු තුම් ජාය සිරි මහා ගෞතම මුනි දුන් පිට දුන් බෝධිය තුන් ලොව ජයගෙන වැඩහුන් සමවත් සුවයෙන් වැජබෙන බෝධිය වඳිමු තුම් ජාය සිරි මහා මම මේ මළුවට යනවා එනවා බොමුල් බොපත් මට පෑ සමාවදී මාගේ පවුවාරවනවා බෝරාජුනි මාට අවසර දෙව්ලොව දෙවියන් පුදකල බෝධිය නාලොව සතියක් පුදලාද දෙනෝදාහක් දෙන වඳිනා බෝධිය අපිත් වඳිමු ජාය සිරි මහා උඩ මාළුවේ බෝ රජු වැජබෙනවා දෙවැනි මාළුවේ මල් පහක් දී වැලි මාළුවේ මහා සෙනග වඳිනවා මතුමත් තේ අපි නිවන් දකින්නවා සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, මීළඟට පින්වන්ත ඔබ සියලුම දෙනාම සියලුම සත්වගටම මෙත් සිත් පතුරවමින් ටික වේලාවක් මෛත්‍රී භාවනාව වඩමු. පළමුව තමන් හට මේ ආකාරයට මෙත් වඩන්න. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා වෛර නැත්තෙක් වෙම්මා තරහා නැත්තෙක් වෙම්මා දුක් පීඩා නැත්තෙක් වෙම්මා සුවපත් වූ සිත් නැත්තෙක් වෙම්මා සාන්ත සුවයට පත් වෙම්මා මම සුවපත් වෙම්මා සුවපත් වෙම්මා සුවපත් වෙම්මා. මාමින්ම මාගේ දෙමව්පියෝද මාගේ ගුරුවරයෝද මාගේ වැඩිහිටියෝද මාගේ හිතවන්තයෝද මාගේ අහිතවන්තයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
වෙත්වා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ඉපදුනා වූ සත්වයෝද ඉපදෙමින් සිටින්නා වූ සත්වයෝද කුඩා ශරීර ඇති සත්වයෝද මධ්‍යම ශරීර ඇති සත්වයෝද මහත් වූ ශරීර ඇති සත්වයෝද අවීචියෙහි පටන් භවග්‍රය දක්වා වූ සසර වසන සසර නොවසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සෑම දිනම සාදු කියන්න. හොඳයි මීළඟට අද දින ඒ උතුම් උපන් දිනයන් සමරන්නට යෙදෙන මෙම විහාරස්ථානයේ අති ගෞරවනීය විහාරාධිකාරී නම කීමට අවසරයි මඩදෙණියේ ධම්මදජ අපේගේ ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේටත් එවැගේම විහාරස්ථානයේ වැඩ වාසය කරන එම සියලුම ස්වාමීන් වහන්සේලාටත් එවැගේම පැමිණ සිටින පින්වන්ත බලු කුඩා සෑම දිනාටමත් ආශිර්වාදයන් ප්‍රාර්ථනා කරමින් පින්වන්තව සියලුම දිනාටම සෙත් පිරිත් දේශනාවක්ද සජ්ජායනා කරමින් ආශිර්වාදයන් සිදු කරනවා. ඒ උතුම් වූ සෙත් පිරිත් දේශනාවන්ගේ ජනිත වන්නට යෙදෙන සියලුම කුසලානිසංස ධර්මයන්ගේ අනන්ත වූ ආශිර්වාදයන් කරන කොටගෙන පින්වන්ත ඔබ සියලුම දිනාටම උතුම් වූ තුරුණේ අනන්ත ආශිර්වාදයේ සිත සාන්තියම සැලසේවා. ආයුරාෝග්‍ය සම්පත්තීන් ලබා ගැනීමටත් මේ සියලුම කුසලානිසංස ධර්මයන් හේතු වේවා වාසනාම වේවා කියන ප්‍රාර්ථනාවෙන් සෑම දිනම ශ්‍රවණය කරමින් උතුම් වූ ආශිර්වාදයන් ඔබගේ ජීවිතයන් තුළට මෙලෙස ලබා ගන්න කවුරු සාදු කියන්න. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
තණ්හං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කුණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිසාසබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රති වඩ්ඩනෝ සෝබිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සී පදුමෝ ලෝක පජ්ජෝතෝ නාරදෝ වරසාරති පදුමුත්තරෝ සත්තසාරෝ සුමේදෝ අග්ග පුග්ගලෝ සුජාතෝ සබ්බ ලෝකංගෝ පියදස්සී නරාසබෝ අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සිද්ධාත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සීච අනුපමෝ සිකී සබ්බ හිතෝ සත්තා වෙස්සබූසුක කකුසන්දෝ සත්තවාහෝ කෝනාගමනෝ රණංජහෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේනච තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන ච තේසං සච්චේන කන්ති මෙත්ත බලේන ච තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන ච තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චාති ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා උපසමින්තු තේ ඒතේන සච්ච වජ්ජේන භයා උපසමින්තු තේ ඒතේන සච්ච වජ්ජේන රෝගා උපසමින්තු තේ. හොඳයි පින්වතුනි, එහෙමනම් දැන් මේ අවස්ථාව තුලදී පින්වන්ත ඔබ සියලුම දෙනා විසින්ම වැස්ස පින්න නොබලාම මේ උතුම් වූ පුණ්‍ය භූමියට ඒක රාශී වෙලා එවැගේම තිසරණ සහිත පංචශීලයේ පිහිටලා සිල්වන්ත ගුණවන්ත පිරිසක් බවට පත් වෙලා මේ උතුම් වූ විහාරස්ථානයේ ඒක රාශී වෙලා එවැගේම සීලයක පිහිටලා සිල්වන්ත ගුණවන්ත පිරිසක් බවට පත් වෙලා තථාගත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නවරහදී බුදු ගුණයන් නැතුළු අනන්ත අප්‍රමාණ වූ සම්බුදු ගුණයන් පරාමර්ශණය කරගෙන බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර වූ සම්බුදු ගුණයන් කෙරෙහි සම්බුද්ධ පූජාවන් පූජා කරලා එවැගේම දැන් මේ අවස්ථාව තුලදී අද දින ජන්ම දිනයන් සමරන්නට යෙදෙන එම පින්වන්ත අපගේ ධම්මදජ්ජය පණ්ඩිත හාමුදුරන් වහන්සේ ප්‍රදාන කොට ගත්තා වූ සියලුම දෙනාටම ආශිර්වාදයන් ප්‍රාර්ථනා කරගෙන උතුම් වූ ආශිර්වාදාත්මක බෝධි පූජාමය පින්කමකට සහ සම්බන්ධ වෙලා පින්වන්ත ඔබ සියලුම දෙනා විසින්ම ජනිත කර ගන්නට යෙදුණු සියලුම කුසලානිසංස ධර්මයන්ගේ අනන්ත වූ ආශිර්වාදයන් කරුණ කොටගෙන පළමු කොටම
ඔබවත් අපවත් මේ උත්තරීතර වූ ගෞතම සම්බුද්ධ ශාසනය සුරකින්න ධෘතරාෂ්ට්‍ර විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතර වරම් දෙව් රජ දරුවන් ප්‍රදාන කොට ගත්තා වූ සියලුම දේව මණ්ඩලයටත් මේ සියලුම කුසලානිසංස ධර්මයන් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාත් මෙපින් අනුමෝදන් වී ප්‍රාර්ථනා කරන බෝධියකින් අජර වූ අමර වූ අමා මහ නිවන් සුවෙන් සැනසේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව සෑම දිනාම සියලුම දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඉත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සාදු කියන්න. එවැගේම මේ උතුම් වූ පින්කමට සහ සම්බන්ධ වන්නට යෙදුණු පින්වන්ත බලොක්කුඩා සෑම සියලු දෙනාගේ නාමයෙන් නැසීමේ පරලෝ යන්නට යෙදුණු සිහියට නැගෙන සිහියට නොනැගෙන යම් කිසි මළගේ ඥාතීන් සිටිනවා නම් ඒ සියලුම මළගේ ඥාතීන් හටත් මේ සියලුම කුසලානිසංස ධර්මයන් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා සියලුම මළගේ ඥාතීනුත් මෙපින් අනුමෝදන් වේ උතුම් වූ සැපතටපත් වේවා අමා මහ නිවන් සුවෙන් සැනසේවා කියන ප්‍රාර්ථනාවෙන් සෑම දිනාම සියලුම මළගේ ඥාතීන් හටත් පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනන්නෝතු සුඛිතා වന്തു ඉදම්මේ ඥාතීනන්නෝතු සුඛිතා වന്തു ඉදම්මේ ඥාතීනන්නෝතු සුඛිතා වന്തു ඥාතයෝ සාදු කියන්න. ඒ වගේම පින්වතුනි අවසාන වශයෙන් දැන් ඔබ කල්පනාවට අරගන්න පින්වන්ත ඔබ සියලුම දෙනාමත් මේ උතුම් වූ විහාරස්ථානයේ ඒක රාශී වෙලා සීලයක පිහිටලා සිල්වන්ත ගුණවන්ත පිරිසක් බවට පත් වෙලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් උදෙසාම උතුම් වූ සම්බුද්ධ පූජාවන් පූජා කරලා තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ගුණයන් කෙරෙහි සම්බුද්ධ පූජාවන් පූජා කරලා ආශිර්වාදාත්මක බෝධි පූජාමය පින්කමකට සහ සම්බන්ධ වෙලා පින්වන්ත ඔබ සියලුම දෙනා විසින්ම හෝරාවකට නොවැඩි කාලයක් තුලදී ජනිත කරගන්නට යෙදුණු සියලුම කුසලානිසංස ධර්මයන්ගේ අනන්ත ආශිර්වාදයන් කරන කොටගෙන පළමු කොටම මේ සියලුම විහාරස්ථානයන්හි එම ගෞරවනීය විහාරාධිපති වශයෙන් කටයුතු කරන්නට යෙදෙන ශ්‍රී ඥානාලංකාර භික්ෂු අභ්‍යාස ආයතනීය මහා පිරිවෙන්හි එම විශ්‍රාමලත් පරිවෙනාධිපති නම කීමට අවසරයි ගෞරවනීය මඩදෙණියේ පුණ්‍ය රතන පණ්ඩිත හාමුදුරන් වහන්සේටත් එවැගේම මෙම විහාරස්ථානයේ විහාරාධිකාරී හිමියන් වශයෙන් කටයුතු කරන්නට යෙදෙන එම මඩදෙණියේ
ධම්මදජ එම ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේටත් ඒ වගේම මේ උතුම් වූ පින්කම ආශිර්වාදාත්මක බෝධි පූජාමය පින්කම සංවිධානය කරන්නට යෙදුණු විහාරස්ථානයේ වැඩ වාසය කරන්නට යෙදෙන අපගේ එම පැවිදි සහෝදර තුසිත නන්ද පඬිත හාමුදුරන් වහන්සේටත් ඒ වගේම විජිතධම්ම පඬිත හාමුදුරන් වහන්සේ ප්‍රදාන කොට ගත්තා වූ සියලුම මහා සංඝ රත්නයටත් ඒ වගේම මෙම චාමරගල ප්‍රදේශයේහි එවැගේම මෙම චාමරගල ප්‍රදේශයේම පින්වන්ත ලොකු කුඩා සෑම දිනාටමත් එවැගේම මේ උතුම් වූ පින්කමට සහ සම්බන්ධ වන්නට යෙදුණු පින්වන්ත ලොකු කුඩා සෑම දිනාටමත් ලක්වාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ සියලුම සත්ත්වකටමත් මේ සියලුම කුසලානිසංස ධර්මයන්ගේ අනන්ත වූ ආශිර්වාදයන් කරුණ කොටගෙන පින්වන්ත ඔබ සියලුම දිනාටමත් මෙලොව වශයෙන් උතුම් වූ බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයත් සතර දළදා හාමුදුරන් වහන්සේගේ ආශිර්වාද විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයත් දෙවියන්ගේ දේව ආශිර්වාදයත් දේව රැකවරණයත් දේව අනුකම්පාවල් ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පින් කැමැති පින්බර ඔබ සෑම සියලු දෙනාටම මේ ගෝරු සංසාර සයුරින් එතර වේ උතුම් වූ නිර්වාණයම අවබෝධ කර ගැනීම සඳහා මේ සියලුම කුසලානිසංස ධර්මයන් ආශිර්වාදයක් වේවා පාරමී ගාමි කුසලයක් වශයෙන්ම පවතිවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව පින්වන්ත ඔබ සියලුම දෙනාටම ආශිර්වාදයන් ප්‍රාර්ථනා කරමින් සෙත් ගාථාවන් සජ්ජායනා කරනවා සෑම දිනාම වන්දනා කරගෙන ඒ උතුම් වූ ආශිර්වාදයනුත් ඔබගේ ජීවිතයන් තුළට ලබා ගන්න කවුරු සාදු කියන්න නිවාසසර ගිනි සිහිලාස් වේවා ආවා ආඳුරු තිමි රය දුරු වේවා සවාසනා කෙලේ සුන්නති වේවා අම්මා මහ නිවන් රාසය ලැබේවා අම්මා මහ නිවන් රාසය ලැබේවා අම්මා මහ නිවන් රාසය ලැබේවා අභිවාදන සීලිස්ස නිච්ඡං අද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදුකාර දෙන්න තිබෙනවා. සාදුකාර පවතන පිටවන්නේ කවුරුවත් වැඩම කොට වඩාද අදාළ පෙරාදෙණිය ශ්‍රී ඥානලංකාර ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතන මහ පිරිවෙනෙහි හිටපු ගරු පරිවේනාධිපති
අපගේ ධර්මාචාර්ය ගරු කටයුතු පඬිත් හඳුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතියනි සෑම දිනම බොහොමාත්ම වටිනා පින්කමකට සම්බන්ධ වෙලා හමාර වෙන අවස්ථාවේ පුණ්‍ය ආනුමෝදනාවන් සිද්ධ කරන්නයි බලාපොරොත්තුව පින්වත්නි අද දවසේ මේ සිද්ධ කරන්න යෙදුන පින්කම පිළිබඳව කරුණාකාරණා සියල්ලම පින්වාති දන්නේ තුස්තනන්ද හාමුදුරුවොත් විජිතම් හාමුදුරුවොත් කොහොමද මේ කටයුතු සංවිධානය වුණේ කියන කාරණාව. උන්වහන්සේලා දෙනම අපේ දායක පින්වතුන් කිහිප පළක් සමගම සාකච්ඡා කරලා මේ විදියට පින්කමක් සෝදානම් කරන සුදුසුයි කියලා පින්වත් විශේෂයෙන් මට ආශිර්වාද කරලා. පින්කම සිදු කිරීම සුදුසුයි කියලා අවශ්‍ය කටයුතු සියල්ලම සංවිධානය කරගෙන මේ වැඩම කරන්න යෙදුණු හාමුදුරන් වහන්සේටත් ආරාධනා කරලා ඒ සීල කටයුතු සංවිධානය කරන්න යෙදුණා. ඒ වෙනුවෙන් පින්වත්නි මම විශේෂයෙන් ඒ සීල කටයුතු සංවිධානය කරන්න යෙදුණ සියලුම දෙනාට හාමුදුරන් වහන්සේලා දුන හැම දෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරනවා ආශිර්වාද කරනවා. පින්වත්නි කෙසේ හෝ මෙවැනි අරමුණු මේ අරමුණම නෙවෙයි මොනයම් හෝ අරමුණක් පදනම් කරගෙන මේ විදිහට එකතු වෙලා තෙරුවන් වන්දනා කරන එක මේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස වන්දනමාන කරන එක බොහෝ සෙයින් වැදගත්. ඒකට අවශ්‍ය පරිසරය පින්වත්නි අපි මේ සකස් කරගත්තේ. මේ විශේෂයෙන් මధుරබහණී ධම්සභා මණ්ඩපය නිර්මාණය කරන්න යෙදුනේ පින්කම් හැකි අවස්ථාවල් සංවිධානය කරගෙන අපි සියලු දෙනාටම අපේ දායකවන් සියලු දෙනාටම එකතු වෙලා විශේෂව පින්කම් කරන්න අවශ්‍ය පරිසරය සකස් කර ගන්නටයි මේ කටයුතු සංවිධානය කරගන්න යෙදුනේ. ඒ නිසා පින්වත්නි පුළුවන් අවස්ථාවල ඉඩ ප්‍රස්තාව සැලසෙන විදිහට ස්වභාව දහමේ ආශිර්වාදات එක්කම පින්වතුනි මෙවැනි පින්කම් සංවිධානය කරලා හැමදෙනාටම පින්කම් පින්දහම් සිද්ධ කරගන්නට අවස්ථාව සලසන එක බොහෝ සෙයින් වැදගත්. ඒ නිසා කෙසේ හෝ මොනියම් හෝ අරමුණක් පදනම් කරගෙන මේ අපේ දායක පින්වත් පිරිස මෙහි විතරක් නෙවෙයි පින්වත්නි මේ ඉන්න පිරිස විශාල පිරිසක්. මං හිතන්නේ දැනිච්ච දැනගත්ත හැමදෙනා වගේ සම්බන්ධ වෙලා ඉන්නවා. අපේ චාමරගලවට පිරිස, ඒ වගේම දඩෝගම ප්‍රදේශය, ඒ වගේම මාපොණ්ඩුල්ල, උයන්වත්ත, ඒ වගේම ඇබුල්පරේ පැත්ත, බටුවඹේ ඔය කියන පළාත්වල හැමතැනම හතරේ කණුවේ ඔය විශාල පිරිසක් වතුවල ප්‍රදේශේ හැමදෙනා වගේ පින්වත්නි සහභාගී වෙලා වනාගල විහාරස්ථාන ආසන්න ආදී පිරිස් සහභාගී වුණා මේ පින්කමට. ඒ නිසා පින්වත්නි හැමදෙනාටම මම ආශිර්වාද කරනවා. මේක පින්වත්නි හැමදෙනාම එකතු වෙලා මට ආශිර්වාද කරා වගේම මම සියලු දෙනාටම ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සැලසේවා සියලු දෙනාටම බොහොම හොඳින් නිදුක් නිරෝගීව කටයුතු කරන්නට වාසය කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. විශේෂයෙන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාදය සැලසේවා කියලා ආශිර්වාද විශේෂයෙන් සිද්ධ කරනවා. උතර පින්වත්නි විශේෂයෙන් ගෞරවනීය පඬිත් හාමුදුරන් වහන්සේ වැඩම කරන්න ඉතුරු උන්වහන්සේට අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගීව උන්වහන්සේට চিරාත් කාලයක් සසුන් කෙතෙහි කටයුතු කරන්නට වාසනාව සැලසේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. ඒ වගේම පින්වත්නි හැමදෙනාගේම ආරාධනෙන් මේ ස්ථානයේ වැඩම කරන්න යෙදුන අපේ පේරාදෙණිය ශ්‍රී ඥානලංකාර ජාත්‍යන්තර අභ්‍යාස භික්ෂු අභ්‍යාස ආයතන මහ පිරිවෙනෙහි උසස් අධ්‍යාපනයේ නියුතු කන්තලේ චන්දරන්සී ආශුතුන් වහන්සේට මේ කරන ජාතික ශාස්ත්‍රික මෙහෙයන් කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. ඇස්වහ කටවක්ම වේවා. බොහොම හොඳින් ඒ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නට වාසනාව සැලසේවා. නිදුක් නිරෝගී භාවය සැලසේවා කියලා පින්වත්නි අපි කවුරුත් සාදු කියලා ආශිර්වාද කරමු. තිකම් පින්වත්නි මේ පින්කමේ දායකත්වයේ දරන පිරිස මේ මම හරියටම කවුද කියලා දන්නේ නැහැ. මේ පින්කම සංවිධානය කොහොමද කියන විශේෂයෙන් දන්නේ නැහැ. චාමරගල ප්‍රදේශවාසී පින්වත් පිරිස මේ පරිස්කාරවල දායකත්ව දරමින් කටයුතු කරන කොටසක්. ඒ වගේම දඩෝගම ප්‍රදේශවාසී පින්වත් පිරිසත් මේ පරිස්කාරවල දායකත්ව දරමින් කටයුතු කරනවා. ඊට සමගාමී පින්වත්නි නිතර පින්දහම් පින්කම් සිද්ධ කරනකොට මොනියම් අරමුණක් පදනම් කරගෙන පින්කම් කරනකොට විහාරස්ථාන අඩුපාඩු බල මේ වෙන විට මේ පින්වතුන් පුදුමතර විදිහට සංවර්ධන වෙනුවෙන් දායකත්වයෙන් දක්වලා තියෙනවා. ඒ අනුව පින්වත්නි අපි දන්නවා අපි විහාරස්ථානට එනකොට සාමාන්‍යයෙන් හිතකණ්ඩ පුටුවක්වත් හරියට තිබ්බේ නැහැ. දැන් ටික ටික පින්වත්නි අපේ දායක පින්වත් පිරිස විටින් විට පූජා කරලා ඒ අවශ්‍ය කටයුතු සංවිධානය කරලා තියෙනවා. එතකොට අද දවසේත් පින්වත්නි
අපේ දඩෝගම ප්‍රදේශවාසී පින්වත් පිරිස විශාල පිරිසක්. මම නම් තියෙන මගේ අතේ නම් ලිස්ට් එක නම් කියන්නේ වැඩි වෙලාවක් යන හින්දා නම් උදේ මතක් කරන්නම්. දඩෝගම ප්‍රදේශවාසී පින්වත් පිරිස ඒ ගෘහ භාණ්ඩ පුටු කීපයක් මේ අවස්ථාවේ පින්වත් විහාරස්ථානයේට පූජා කරනවා. ඒකත් මේ අවස්ථාවේ හැම දිනාටම ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කරමින් මේ අවස්ථාවේ සිහිපත් කර සිටිනවා. ඊළඟ පින්වත්නි මේ පින්කම වෙනුවෙන් දායකත්වයෙන් දරමින් කටයුතු කරන සියලු දෙනාටම තෙරුවන් සරණ සැලසේවා, නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. ඒ ගරුතර මහා සංඝරත්නය හැම දිනාටම සියලු යහපත සැලසේවා කියන ආශිර්වාදය සිද්ධ කරමින් පින්වත්නි මේ පින්කමේ කටයුතු හමාර කරනවා. තව කරුණු දෙකක් සිහිපත් කරන අපේ චන්ද්‍රතන ආශිර්වාද වහන්සේ පින්වත්නි මේ ජයශ්‍රී බෝධින් වහන්සේ ළඟ මම දන්නවා අපි නිතර වන්දනා කරේ නැති වුණාට උදේ දවල් රාත්‍රියේ වෙලාවක් නැතිව මේ බෝධින් වහන්සේ ළඟ ඇවිල්ලා වන්දනා කරලා ආශිර්වාද ලබා ගන්න පිරිස ඉන්නවා. ඒ අතර පින්නත් මේ ළඟම ඉන්න අපේ ජයසිරි මහත්මයා නිතර ඇවිල්ලා බෝධින් වහන්සේ අභිය සුද්ධ කරලා බෝධි පූජා පවත්වලා ආශිර්වාද ලබා ගන්න. ඒ ආශිර්වාද ලැබිච්ච බව අපි පින්වත් අපි දන්නවා. එහෙම ලැබිලා තියෙනව ඕන තරම්. ඒ නිසා මේ ඉන්න බොහෝ දිනෙක ඇවිල්ලා බෝධින් වහන්සේ ළඟ වන්දනා කරලා එහෙම ආශිර්වාද ලබා ගන්නවා. සපින්වත්නි මම කාරණාවට සිහිපත් කරනවා අපේ චන්ද්‍රංශ ආශිර්වාද වහන්සේ මේ බෝධි පූජා පින්කම සිද්ධ කරන පිළිවෙල සම්බන්ධයෙන් පුංචි පොතක් නිර්මාණය කළ තියෙනවා. ඒක පින්වත්නි ලැබිලා තියෙනවා මගේ අතට. මේ පින්වත්නි කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් අවශ්‍ය නම් වන්දනා කරන තනිය වන්දනා කරන්න පුළුවන්. ඒ පොත තියෙනවා. ඒක පුංචි මුදලක් දීලා මම හිතන රුපියල් 180ක් විතර වෙන්නේ. ඒකේ මුද්‍රණ ගාස්තුව විතරයි. ඒක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක පින්වත්නි මේ අවස්ථාව සිහිපත් කරනවා. ඒත් එක්කම පින්වත්නි මේ ඉන්න සියලු දෙනාටම මේ පින්කම සංවිධානය කරපු හැම දිනම එකතු වෙලා සංග්‍රහයක් සූදානම් කරලා තිනවා. කිසිම කෙනෙක් යන්නේ නැතුව ඒකත් සංග්‍රහයක් භුක්ති විඳලා යන හැටියට හැම දිනාටම බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.